ඉගෙන ගන්න යන්නේ 6 ශ්‍රේණියේ අලුත් විෂය නිර්දේශය යටතේ ICT පළවෙනි ඇක්ටිවිටි එක. මේ ඇක්ටිවිටි එක තමයි පරිගණකයේ සිත්තම් අඳිමු. ඉතින් අපි දැනටමත් පළවෙනි ඇක්ටිවිටි එකට ඕනි කරන software එක අපේ මැෂින් එකට install කරගෙන ඉවරයි. TuxPaint. අද අලුතින් අපේ channel එක බලන යාළුවෝ කලින් දාපු වීඩියෝ එක බලලා TuxPaint install කරගන්න. හරි, එහෙනම් අපි අපේ පළවෙනි ඇක්ටිවිටි එකට යමු. මෙන්න මේ TuxPaint කියන මෘදුකාංගය ඕපන් කරගන්න. අපි මුලින්ම අපේ මේ TuxPaint එකේ ඉන්ටර්ෆේස් එක අඳුනගෙන ඉමු. මේකේ තියෙන මේ tools මොනවාද, මේ tools වලින් මොනවාද කරන්නේ, මේ දේවල් ටික අඳුනගෙන අපි පොඩි චිත්‍රයක් ඇඳලා බලමු. මම අදින චිත්‍රය දිහා බලන්න නැතුව ඔයාලා ලස්සන චිත්‍රයක් අඳින්න පුරුදු වෙන්න ඕන. මම කියලා දෙන්නේ tools විතරයි. මුලින්ම තියෙනවා මෙතන paint කියලා. අපිට මේ paint එකෙන් පුළුවන් paint තියෙනවා, stamp තියෙනවා, lines තියෙනවා, shapes තියෙනවා, මේ වගේ ගොඩාක් tools වර්ග තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තව tools ටිකක්. මෙතනින් පහළින් තියෙනවා අපිට ඕනි colors ටික තෝරගන්න. මුලින්ම අපි අලුත් පිටුවක් ගන්න මෙන්න මේ new කියන tool එක තෝරගන්නවා. මෙතනින් අපිට ඕනේ විදිහට අලුත් පිටු වර්ග තියෙනවා. මෙතන පාට පිටු තියෙනවා. අපි මුලින්ම මේ පිටුව අරගමුකෝ. මේක ක්ලික් කරලා open දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන paint වලට ගිහිල්ලා මෙතන අපිට කැමති චිත්‍රයක් අඳින්න පුළුවන්. mouse එක ඔබාගෙන අපිට මේ විදිහට ලස්සන චිත්‍රයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනි නම් මෙන්න මෙතන fill කියලා තියෙන icon එක ක්ලික් කරලා අපිට කැමති පාටක් තෝරගෙන මේ චිත්‍රේ පාට කරන්න පුළුවන්. මේ විදිහට අපිට පාට කරන්න පුළුවන්. හරි. මෙතන ඔයාලට පේන්න ඇති මම මෙතන paint කියන එක ක්ලික් කරාට පස්සේ මේ පැත්තේ මේ බ්‍රෂ් කියන පැත්තේ තියෙන අයිකන් ගොඩාක් එනවා. අපිට මෙන්න මේවා එකින් එක ක්ලික් කරලා මේ බලන්න අපිට මේ පැන්සලේ ප්‍රමාණය සයිස් එක අපිට කැමති විදිහට මේ හදාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ පහළට ගියාම අපිට අඳින්න ඕනි නම් ඊතලයක් මෙන්න මේ විදිහට අපිට ඊතල අඳින්න පුළුවන් නේ. ඊට පස්සේ මේ ත්‍රිකෝණයක් අඳින්න ඕනේ නම් මේ විදිහට අපි ත්‍රිකෝණ පේලියක් අඳින්න පුළුවන්. මෙතන එක එක රූප තියෙනවා. බල්ලෙක් ඉන්න අපි එකකින් මොකද්ද වෙන්නේ? අපිට මේවා හොඳයි. බෝඩරයක් අපේ චිත්‍රයට අන්තිමට දාගන්න එහෙම ඕන නම් මෙන්න මේ වගේ කැමති එකක් තෝරගෙන මේ පහළට ගියාම තව තියෙනවා. අපිට කැමති එකක් තෝරගන්න පුළුවන්. මේවා තෝරගෙන ඔයාලා බලන්න මම මෙතනින් ඔන්න බෝඩරයක් තෝරනවා. ඕන ඔය විදිහට බෝඩරයක් අදින්න පුළුවන්. මේක කෙලින් ඇඳෙන්න නැත්නම් අපිට පුළුවන් මේ වැරදුනා නම් අපිට මේ ඉරේසර් එකට ගිහිල්ලා මේව මකන්න පුළුවන්. මේ කෙලින් ඇඳ ගන්න බැරි නම් මෙන්න මෙතන දැන් අපි දැන් මේක තෝරලා තියෙනවානේ. මේ ලයින්ස් වලට ගිහිල්ලා අපි කෙලින් මෙහෙම ඉරක් ඇඳගත්තාම අපිට ඕනි එක මෙන්න මේ විදිහට කෙලින් ඇඳෙනවා. මේ විදිහට අපිට ඕනි ආකාරයට පින්තූර මෙතන හදාගන්න පුළුවන්. අපිට ගහක් අඳින්න ඕනි කියලා හිතන්න. මේ පහළට ගිහිල්ලා අපිට පුළුවන් මේ මෙතන තියෙන කොළ වගේ. මෙතනින් කොළ පාට තෝරාගෙන අපි ලයින් එකේ නේ paint වලට ගිහින් අපිට කැමති විදිහ කොළ. ඊට පස්සේ මෙතනින් අපිට ඕනි නම් ගහක් ගහේ කඳ අඳින්න මේ විදිහට අඳින්න පුළුවන්. දැන් ඔයාලත් ලස්සන චිත්‍ර ඇඳලා try කරලා බලන්න ඕනේ මේක. මෙතන අපි දැන් ඉරේසර් එක ගත්තාම මෙතනින් පැටෙනවා ඉරේසර් එකේ size එක අපිට මේව කරගන්න පුළුවන් නේ. මේකෙන් කොටු විදිහට මකන්න. අපිට ඕනේ විදිහට ඉරේසර් එකේ size එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඕනි නම් මෙතනින් ටෙක්ස්ට් ඕනි නම් අකුරු වර්ග ඕනි නම් මෙතනින්
ඔන්න අපි මෙතනින් දැන් අකුරු ලියන්නේ. අවශ්‍ය නැත්තම් මකන්න පුළුවන්. ඒ අකුරු වර්ග අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අකුරු ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. මෙන්න මේ ඊතල වල. ඉබහම වෙනවා මේ විදිහට ඉබහම පොඩි වෙනවා. බෝල්ඩ් කරගන්න පුළුවන්, ඉතලික් කරගන්න පුළුවන්. මේ හැමදේම අපිට පුළුවන් මෙන්න මේකෙන් කරන්න. මැජික් එකට ගියාම මෙතනින් තියෙන පිට මේ මැජික්. ඊට පස්සේ අපිට ඕන බ්ලොග්ස් ටිකක් අඳින්න. මේ තියෙන එක එක ටූල්ස් වලින් වෙන්නේ මොනවද කියලා ඔයාලා බලලා පුරුදු වෙන්න. එහෙම නැත්නම් අපිට තවත් පුළුවන් මෙතනින් නිව් වලට ගිහිල්ලා මෙන්න මේ නිව් එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතනින් ඕනි පින්තූරයක් තෝරගෙන පාට කරන්න. අපි මේක ගමු. ඕපන් දෙන්න. මෙන්න අපිට එනවා පින්තූරය. මේක අපිට අවශ්‍ය විදිහට ඕනි අයට පාට කරන්න පුළුවන්. ඔය ආකාරයට අපිට කැමති ආකාරයකට අපේ චිත්‍ර පාට කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට දැන් මෙතනින් තේරෙනවා. දැන් ඊට පස්සේ අපිට මේක මෙතනින් සේව් කරගන්න පුළුවන්. අපි අඳින චිත්‍රය අපිට ඕනි නම් සේව් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන මේ ස්ටෑම්ප් කියලා තියෙනවානේ. මෙන්න මේ ස්ටෑම්ප් එකකින් වෙන්නේ මෙන්න මේ මුද්දර ටිකක් වගේ පින්තූර ටිකක් ඔයාලට පේන්න තියෙනවා. අපි සේව් කරන ඒවා මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ වයරකින් අපිට ඕනි නම් මෙතෙන්ට ඕනි නම් මේ විදිහට දාන්න පුළුවන්. මේ ඕනි නම් මේ ආකාරයට මේ විදිහට අපිට අපේ චිත්‍රේ හදා ගන්න පුළුවන්. මේ චිත්‍ර වෙනුවට ඔයාලට කැමති චිත්‍රයක් මෙතෙන්ට සේව් කරගන්නත් පුළුවන්. මෙතනින් අපිට අපි කලින් ඇඳපු චිත්‍රයක් තියෙනවා නම් ඕපන් කරලා බලන්න පුළුවන්. ඒ විදිහට මෙතන හරිම ලස්සන විදිහට චිත්‍රයක් අදින්න අපිට මෙන්න මේ ටක්ස් පේන්ට් කියන එක උපයෝග කරගෙන තියෙනවා. ඔයාලත් කැමති චිත්‍රයක් ඇඳලා බලන්න ඕන. අපි අඳින චිත්‍රය print කරලා ගන්නත් මෙතනින් පුළුවන් අපිට. printerයක් තෝරගෙන මෙතනින් yes දීලා අපිට ඕන නම් print කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝම මේ tools ඔක්කොම පාවිච්චි කරලා බලන්න ලස්සන චිත්‍රයක් අඳින්න. එහෙනම් අපි ඊළඟ activity එකකින් හම්බ අපිට තියෙන දෙවැනි activity එක තමයි පරිගණකයෙන් පොඩි ගේම් එකක් සෙල්ලම් කරන්න. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද කියලා.